කළමනාකරණය කර ගැනීම නියති වටිනාකමක්ද මේ තත්ත්ව හදන්න දෙන්න මටත් අවසර. කාලය කළමනාකරණය කර ගැනීමෙහි ඇති වාසි හා වාසි බොහෝමයක් ඇත. අවස්ථි වශයෙන් මා ගන්නම්. උදාහරණයක් වශයෙන් අපගේ වාර විභාගය. මෙහිදී අප සත්‍ය උත්තර ලබා දී කාලය කළමනාකරණය කරගතහොත් අපගේ ප්‍රතිඵලය නිසැරින්ම සාර්ථක වනු ඇත. එමෙන්ම අප මේ පිළිතුරු වර්ගවා කාලය අපතේ යමින් එම කාලය නාස්ති කරවත්මක් වනු ඇත. අපගේ ප්‍රතිඵලයට අපට ළඟා වී නොහැකි වෙනවා. තවත් උදාහරණයක් වශයෙන් මා ගන්නම් මේ කතික තරගය. මේ කතික තරගයේදී මා එක මොහොතක් හෝ වැඩිපුර කාලය ගත කරගොත් මාගේ කාලය කළමනාකරණය කරනු ගතහොත් මාට අවශ්‍යයෙන් මේ තරගයෙන් යාමට සිදුවනු ඇත. එමෙන්ම මා මෙම තරගය කාලය කළමනාකරණය කරගනිමින් නිසියමින් භාවිතා කළහොත් මා අවශ්‍යයෙන්ම ලෝකයේ ඇති දක්ෂතම කතිකයා වනු ඇත. මේ අපගේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුණු සිරිතකි. ශ්‍රී ලංකා මුතුන් මිත්තන් කාලය කළමනාකරණය කරගනිමින් ඔවුන්ගේ සිරිත් විරිද්ද නොකඩවා පාවිච්චි කළහ. මා උදාහරණයක් වශයෙන් ගන්නම් අලුත් අවුරුදු චාරිත්‍ර. මොවුන් මේ දිනේ මේද ආකාර වශයෙන් මොවුන් දින බෙදාගෙන කාලය කළමනාකරණය කරගනිමින් ඔවුන්ගේ චාරිත්‍රද නොකඩවා සිදු කරමින් කාලය ගත කරහ. තවත් උදාහරණයක් වශයෙන් ගත්තොත් මොවුන්ගේ චාරිත්‍ර සියල්ලම සිදුවන්නේ කාලයත් සමගයි. මොවුන් කාලය බලනුයේද සූර්යයා නැගෙන සහ බැස යන චන්ද්‍රයා නැගෙන බැස යන දිශාවක නොවයි. මේ වර්තමානයේ වන විට අපට අපරලෝසු විද්‍යෝලෝසු ආදී වශයෙන් කාලය මනිගැනීම ඇති දණ්ඩ බොහෝමය. මේවා අප ප්‍රයෝජනයට ගත යුතුයි. මේවා නාස්ති කිරීම නොවේ අප සිදු කළ යුත්තේ. එබැවින් අනාගතයේදී අනාගත නායකයන් අපයි. අප අනාගතය සුරැකිය යුත්තේ. අප කුඩා කල සිටම මෙය ගතහොත් අපට අනාගතයේදී අපගේ දිවිය වඩාත් සරු කරගත හැකියි. පාසලේ එක ආකාරයෙන් ශිෂ්‍ය බට බාල දක්ෂාදී වශයෙන් කණ්ඩායම් ඇත්තේද මේ නිසාමය. අතීතයේ කාලේ රන් හා සමානයි කියා පැවසුවේද මේ පිළිතුර නිසාමය. ඔබ කාලේ රන් හා සමානයවරින් භාවිතා කළහොත් මේ කාලේ රන් හා සමානයි යන්න ඔබ පැහැදිලි කරහොත් ඔබගේ ප්‍රතිඵලය ඔබට අවශ්‍යයෙන් සාර්ථක කරගත හැකියි. ඔබ කාලය රන්මින් සුරැකිය යුතුයි. මේ කාලය ගෙවී යන කාලයට අපසුගත නොහැකියි. ඔබ තරයේ මතක තබා ගත යුතු කරුණකි. එමෙන්ම මෙය අතීතයේ වර්තමානයේ අනාගතය යන කාල තුළටම අයත් නිසා මා අනාගතය පිළිබඳව පවසන්නම්. අනාගතය ඩිජිටල් ලෝකය නැත්නම් කෘත්‍රිම ලෝකය. මේ කෘත්‍රිම ලෝකයේදී අපිට කෘත්‍රිම ආකාරයෙන් ඔරලෝසු විද්‍යෝලෝසු ආදී වශයෙන් දේවල් ඇත. මේ අනාගතයේදී අපි කෘත්‍රිම ලෝකයත් සමග කාලය කළමනාකරණය කරගත යුතුයි. ඒවා ප්‍රයෝජනීය ගත යුතුයි. එමෙන්ම මුතුන් මිත්තන්ගෙන්ද මව්පියන්ගෙන්ද සහෝදර සහෝදරියන්ගෙන්ද අපිට ගත හැකි ආදර්ශ බොහෝමයි. ඔවුන් නව පරපුරේ අයයි. අපිට උන්ගෙන් ගත හැකි ආදර්ශ බොහෝමයක් ඇත. ඒවා ආදර්ශයට